හැමෝටම good morning. උදෙන්ම ඔන්න මම මගේ කසකසායට වතුර එක හදාගත්තා. දැන් වෙලාව පාන්දර 5යි. ඊළඟට ඔන්න මම බත් එකක් ලිපේ තියාගන්නවා. රයිස් කුකර් එකේ තමයි තියාගන්නේ. අද අපි කතරගම යනවා. පුංචිලත් එක්ක තමයි කට්ටියම යන්නේ. ඉතින් ඒකට දවල්ට බත් උයාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. පරිප්පු එකකුත් වතුරෙන් උයා ගන්නවා. පුංචි පොල් සම්බෝල එකක් හදන් එන්නම් කිව්වා. ඉතින් මම බතුයි පරිප්පු එකයි උයා ගන්නවා. ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. මේකට ලුණු, අමු මිරිස්, රම්පේ, කුරුඳු පොතු කෑල්ලක්, කහ ටිකක්, මිරිස් කුඩු ටිකක්, සුදු ලුණු ඔය වගේ ටිකක් දාලා ඒක වතුරෙන් තියන්න තමයි තියෙන්නේ ලිපේ. ඒකලා හොඳට තැම්බුනහම බත් එකට තියන්න තමයි තියෙන්නේ. මෙහෙම හදාගන්නේ කිරි දාන්නේ නැතුව නරක් වෙන්නේ නැති වෙන්න. ඊළඟට ඉතින් මං හොඳට හැදුණු මගේ කසකසායට වතුර එක බොන්න හදන්නේ. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට මේක ගොඩක් හොඳයි කියලා මං අහලා තියෙනවා. මට දැන් නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ගොඩක් අඩුයි. ඒ වුණාට මම ඉඳලා හිටලා මේ වගේ කසකසායට වතුර එකක් බොනවා. ඊට පස්සේ ඉතින් බත් එක ඉදනකම් පරිප්පු එක හැදෙනකම් මම මගේ කාමරේ අස් කරගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න මම ලෑස්ති වෙන්න හදන්නේ. මම අද අඳින්නේ මේ ගවුම. මේක මම අවුරුද්දට ගත්ත ගවුම. අවුරුද්දට කලින් වුණාට ඉතින් අඳිනවා. අපි ට්‍රිප් එකක් යන නිසා. ට්‍රිප් එකක් කිව්වට ඉතින් ඇත්තටම බාරයක් ඔප්පු කරන්න තමයි යන්නේ. ඊළඟට ඉතින් ඔන්න උදේම කට්ටිය පිටත් වුණා. අපි මහියංගනයට යන පාරේ තියෙන view point එකේ උදේට කෑම ගන්න නතර වුණා. ඉතින් අපි උදේට කන්නේ පානුයි සම්බෝලයි. ඔන්න ඉතින් අපි යන ගමන් ඉන්නේ අපි බිබිල මොනරාගල හරහා තමයි කතරගම යන්නේ මේ. නුවරිඳන් යන්න තියෙන පාර මේක තමයි. ඉතින් මේ ඉන්නේ ඉතින් අපේ කට්ටිය මල්ලි ගියේ මගේ ඔඩොක්කුවේ. එතකොට අපච්චි ඊළඟට පුංචි බාප්පා නංගිලා දෙන්න අපේ නංගි ඔක්කොම ඉන්න. ඔන්න ඉතින් යාළ කැලේ මැදින් යන පාරේදී අපිට හම්බුණා අලි යාළුවෙක්. මෙයා කන්න දෙනකන් තමයි බලාගෙන ඉන්නේ. ගොඩක් වෙලා අපි එතන හිටියා. යන්න අමාරුවෙන් වෑන් එක නම් දාගෙන ගියා. ඒ වුණාට අපිට යන්න බැරි වුණා. අපි ගොඩක් වෙලා ඉඳලා තමයි ගියේ. අපේ නංගියාට කොමඩු ගෙඩියකුත් දුන්නා. ඒ නිසා තමයි එයා හැරුණේ අනිත් පැත්තට කොමඩු ගෙඩිය ගන්න. නැත්තම් අපිට යන්න වෙන්නෙම නැහැ එතනින්. එයා පාරේ ලේන් එකක්ම අයිති කරගෙන හිටපු නිසා. අපි කෙලින්ම ආවේ අපි නතර වෙන තැනට. අපි නතර වුණේ කතරගම හින්දු විශ්‍රාම ශාලාවේ. මේකේ ලොකු පහසුකම් නැහැ. හැබැයි හොඳ ක්ලීන් බාත්රූම් එකක් තියෙනවා. ඇඳවල් දෙකක් තියෙනවා. සිංගල් ඇඳවල් දෙකක්. කබඩ් එකක් තියෙනවා බඩු තියාගන්න. ටවල් රැක් එකක් තියෙනවා. මේකේ එක රූම් එකක් වෙන්නේ රුපියල් 525යි. හවස ඉතින් අපි කිරිවෙහෙර වඳින්නයි කතරගම කෝවිලට බාරය ඔප්පු කරන්නයි ගියා. අපි කිරිවෙහෙරට යනකොට මෙන්න මේ අලි යාළුවා හම්බුණා. මම බයෙන් ඉන්නකොට අල්ලන්නේ ඒ අංකල් මාව අතෙන් අල්ලන් ගිහිල්ලා එයාව අල්ලන්න දැම්මා. මම මේ මට මතක හැටියට පළවෙනි පාර තමයි අලියෙක් අල්ලන. මේ අපේ නංගිව බලෙන්ම ඇත් ගොව්වා
අලියාගේ බඩ යටින් එක්කයි යනවා නංගි බෑ බෑ කියනකොට. අපි යාළඟට වෙලා ෆොටෝසුත් ගැහුවා. අපේ චූටි නංගිලා දෙන්න නම් හොඳටම බය වෙලා හිටියේ. ඒ කෙනෙක් බල්ලා හපලා ඒ නිසා එයා දැන් සත්තුන්ට බයයිලු. ඊළඟට ඉතින් අපි නතර වෙන්න ඉන්න තැනට යනකොට ගොඩක් රෑ වුණා. කරන්ට් එක තිබ්බෙත් නැහැ. මේ ඉතින් පහුවදා උදේ අපි ගෙදර යන්න ලෑස්ති වෙලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි ඉස්සෙල්ලාම හිතුවා කිරින්දට යන්න. කිරින්ද මුහුදට අප්පච්චි මාව එක්කයි යන්නම් කිව්වා. ඉතින් මේ අපි තිස්ස මහාරාමේ ඉන්නේ. කිරින්දට යන ගමන් මේ ලස්සන වැවක් වැව ළඟ නතර වුණා. අපි මේ වැවෙන් එන වතුර එන ඇලේ නෑවා. හැබැයි කිරින්දට ගිහිල්ලා ඇවිල්ලා මේ ඉතින් කිරින්දට යන පාර අපි ඉතින් රස කතා ගොඩක් මැද තමයි ලස්සනට ගමනේ ගියේ. මොකද අපි තනියෙන් යනවට වැඩිය තව කට්ටියක් එක්ක යනකොට කිරින්ද මුහුද ගොඩාක් රැල්ල සැරයි. දිය කඩනයක් ගහලා ඒ රැල්ල පාලනය කරලා තියෙන. අපි එතන තමයි ටිකක් බහැලා හිටියේ. ඒත් අපි නෑවේ නෑ. මුහුද ටිකක් ගැඹුරුයි. නංගිලා දෙන්න නම් හොඳටම බය වෙලා ආවේ නෑ. එක්කෙනෙක් තමයි ඔහොම අපි වඩාගෙන හරි ආවේ. අපිව ටිකක් තෙමුණත් එක්ක ඔන්න ඉතින් අපි කිරින්දෙන් ආලා ඇවිල්ලා ඔන්න ආයෙත් අර යාලමැදින් යන කැලේ පාරේ යන ගමන් තමයි ඉන්නේ. ඔන්න හම්බුණා අදත් අලියෙක්. මෙයාත් ඉන්නවා ඉතින් පාරේ යන්න බයේ හිටියේ අපි ඉන්නකොට තව වාහනයක් ඇවිල්ලා ඒගොල්ලන් නම් පුරුදු කට්ටියක්ද කොහෙද අලියාගේ පැත්තට වාහනය කරලා අපිවත් එක්කගෙන තමයි ඒගොල්ලන් ගියේ. ඊට පස්සේ ඉතින් මේ අපි යන ගමන් අපි ගියේ ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළියට වැලිමඩ නුවරඑළියට ගිහිල්ලා නුවරඑළියෙන් තමයි ආවේ නුවරට. මොකද මේ මල්ලිලා පුංචිගේ මල්ලිලා නංගිලා නුවරඑළිය හැම ගිහින් තිබුණ නැති නිසා එන මගදී අපි ඉතින් රොටියක් කන්න නැවතුවා. මෙතන රුණු මිරිසයි පොලොස් එකකුයි තිබුණා. හරිම රසයි සැරයි. මේ අපි සීනි මුරුක්කු එකත් ගෙනත් තියාගෙන තමයි කෑම කෑවේ. ඔන්න ඉතින් අපි රාවණා ඇල්ලත් බලාගෙන ඇල්ලට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි මේ නුවරඑළියට යන්න ටවුන් එකට යන්න කන්ද නගින ගමන් තමයි ඉන්නේ. දැන් ඔන්න චුට්ට ඇඟට සීතල දැනෙනවා. අර කතරගම පැත්තේ ඉඳන් එනකොට දේශගුණික වෙනස හොඳටම තේරෙනවා. මේ ඉතින් අපි හග්ගල ගාඩන් එක ළඟින් යන්නේ. මල් එහෙම පිපිලා එළියට පීනවා. හැබැයි අපිට වෙලාව මදි නිසා අපි නුවරඑළිය ඇවිදින්න ගියේ නැහැ. නිකන් ටවුන් එක පෙන්නගෙන එහෙම ස්ට්‍රෝබෙරිස් අරගෙන එහෙම ආවා. මොකද අපිට නුවරට එන්න ඕන නිසා අපි මේ දවසේ පැය 12ක් අපේ අප්පච්චි එක දිගට ඩ්‍රයිව් කරලා තිබුණා. යාට ගොඩක් මහන්සි. ඒ නිසා අපි ඉක්මනටම එන්න ඕන නිසා ආවා. ඔන්න ඉතින් නුවරඑළිය ටවුන් එකට එනකොට පුදුම සෙනගක් සැලලිහිණි වසන්තය නිසා බ්ලොක් එකයි මාරම සෙනගක් හිටියේ. ඔන්න ඉතින් අපිට දාල්ට කන්න හරියට තැනක් තිබුණෙත් නැහැ. අපි නුවරඑළිය ටවුන් එක පාස් කරගන්න තමයි හිටියේ. ගොඩක් උවමනාවෙන්. ඔන්න ඉතින් ලබු කැලේ බැහැගෙන අපි යන ගමන් ඉන්නේ. අපි ඒ පාරෙන් තමයි ආවේ. මේ හරිය යනකොට නම් හරිම ලස්සනයි. වටේටම තේ වතු. අපිට ඉතින් මේක හුරු පුරුදු අත්දැකීමක් වුණාට අපි නිතරම නුවරඑළිය යන නිසා මල්ලිලාට නංගිලාට ඒක ලොකු වෙනසක්. අපි ලබු කැලෙන් එනකොට ඔන්න අපි මීදුමකට අහු වුණා. පාර පේන්නේ නැති තරම්ම මීදුම තිබුණා. ඉතින් අපි ගොඩක් හිමින් තමයි ආවේ. වැස්සක් වගෙත් තිබුණා මීදුමත් එක්ක. ඉතින් හැබැයි ඇඟට මාර සනීපයි. මේ රස්නේ කාලේ ඉතින් ඒ වගේ පැත්තක ඉන්න හිතනවා. ඒ තරම් ඇඟට හරිම සනීපයි. ඉතින් රෑ වෙලා වුණ අපි කාඩ් ගහන්න ගියා. අදට ඉතින් ඔහොම තමයි දවස ගෙවුනේ. ගිහින් එන්නම්. බයි.